අවසන්සේක අරුන් ටික ඉන්නවද කියලා වැදගත් පොල් ටික උලගන්න. එත්තමයි මේ අම්මටත් හොඳ දේවල් නෑ මොනවා කරන්නද නෑ අම්මේ පේන්නේ නෑ හොඳට බලපන් මොනවා කරන වැඩ කියලා විශ්වාස නෑනේ කොයි වෙලාවෙත් අප මොකද කරන්නේ කියලා බලාගෙනම ඉන්න හරි අම්මේ මං ආයෙත් පාරක් බලන්නම්කෝ බායි අනිතා මේ හොද්ද බලන්න පුළුවන්ද මම පුවක් ටික අහුලගෙන පොල් ගැටිලද කියලා බලාගෙන ඉන්නම්. එහෙනම් මගේ දුව හොද්ද බලන්නකෝ. හොඳයි අම්මේ. මං හොද්ද බලන්න. අම්මගෙන් එන්නකෝ. අදවත් තිබුණොත් හොඳයි. අනේ මට තේරෙන්නේ අප්පා. ඇයි මිනිස්සු මේ තරම් අනුන්ගේ දේවල් ගන්න දඟලන්නේ? ගස්සර තිබිච්ච ගෙඩි නන්නේ බීමත් නෑ හැබැයි මොනවා වෙනවද මන්ද අප්පා මේවට වියදම් කරේ කොච්චර ආසාවෙන්ද මොන තරම් බලාපොරොත්තු ගොඩක් තිබුණාද දරුවගේ තාත්තා හීන මෙව්වා ඒ පිටින් අස්වැන්න ලැබෙනකොට ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ අනුන්ගේ දේවල් කවදාවත් ගන්න හොඳ නෑනේ. අනේ මගේ පුතේ ගස්සල පුවක් වැටිලා එක ගෙඩියක්වත් නෑනේ අම්මේ ඒක මාර වැඩක් නේ නවසිකේ පොල් වැටිලා තිබුණානේ පොල් තිබුණෙත් නෑ හිතවත් ටිකක් උදේම ගිහින් බලන්න ඕනේ එහා ගෙදර කට්ටිය තාම නිදි වගේ යන්න ඕන ඉක්මනට බෑග් එකක් අරගෙන ගියා නම් හොඳයි අද නම් මේ පැත්තට කවුරුත් ඇවිත් නෑ වගේ යන්න ඕනේ තව ටිකක් ඉස්සරහට බලන්න මේ තියෙන්නේ ගස් යට හොඳ හැටි පුවක් වැටිලා මේ පොලුත් තියෙන්නේ අනේ අම්මපා වෙනදාට එක ගෙඩියක්වත් නෑනේ අනිතා මගේ දේ අද නම් පොලොත් තිබුණා පුවකුත් තිබුණා අයියෝ අනේ අම්මපා මට නිින්ද ගියා නෙමෙයි ගොඩක් වෙලා සීතෝ බලපංකෝ අරුණ නද උදේම පොල් ටිකයි පුවක් ටිකයි ඔක්කොම අහලගෙනනේ ඕනද හරි කපටි යන්නේ උදේම නැගිටගෙන අහගන්න ඇති අම්මෝ මම උන්ට හොඳ වැඩක් කරන්න කොල්ල දෙන්නට කියලා ඔක්කොම ටික හොයනවා කොල්ල දෙන්නට කියපන් එන්නතර දැක්කට පස්සේ පුරුදු කියන්නේ නැතා කියලා ඕවන්නේ අපේ උන්හරි මොඩයිනේ කියයිද දන්නේ කතරේ සුපොන් කොහෙද යාලා අම්මේ මම මෙහෙ මගේ පුතා මල්ලිත් එක්ක අර ගස්ටිකේ පුවක් ටික අහුල්ලන්න ඕනි අනේ අම්මේ ඊවා මෙතනද නගින්නේ අපිට දහම් පාසලෙන් කියලා තියෙන්නේ නම් අනුන්ගේ දේවල් කියන්න නැතුව ගන්න එපා කියලා උඹට ඒකින් වැඩන්නේ නේ මමනේ කියන්නේ හරි අම්මේ මම එහෙම කරන්නම් මේ කපිල උඹ අනිත නැන්ද ඉන්නවද කියලා බලලා පාරට විසි කරපන් මල්ලිට කියලා මිදුලට දාගන්න මල්ලි පුවක් අතේ තියන් හිටියට කමක් නෑ මොකද
මල්ලි පාරේ නෑන්නේ. අනික තමයි උඹ පුවක් අහන්න යනකොට බෝලයක් අතේ තියාගෙන බලන්න. එතකොට කවුරු හරි එහෙලුත් කියන්න පුළුවන් බෝල හොයන්න ආවි කියලා. හොඳයි අම්මේ. මම මල්ලිත් එක්ක අහුලන්නම්කෝ. සුපුන් මල්ලි ඔයා කොහෙද? අපි අම්මා කියපු සෙල්ලම කරමුද? ආයේ අපි කරමු. මේ මං ඉනවා මල්ලි. මම පාරට දාන පුවක් ඔයා මුදුලට විසි කරන්න ඕන හොඳද? අනේ පව් අහිංසක දරුවෝ. හලෝ කොහොමද යාට? ඔයා මේ සතිය ගෙදර එනවද? ඔව් එයිමයිකි. අනේ එයා ගෙදර ඉන්නේ පුතුම මිනිස්සුනේ. දැන් පුවක් හොරකම් කරන්න අර පොඩි දරුවෝ දෙන්න දාගන්නේ හදම වුණා. පුංචි කාලේ ඉඳලම මම හොරකම්ට පුරුදු කරනවා. එයා ගෙදර ආපු ගමන්ම ප්‍රොටිකයි කඩලා දාන්න. ඒක හොඳයි. තව දවසක් ඔය දරුවෝ දින ඔය වැඩේ කරන්න කලින් කාව හරි හොයලා අපි ඔය ටික කඩලා දාමු. හාකෝ අපිට පුළුවන් දේ අපි කරමු. අපිට ලාභයක් නැතුවට කමක් නෑ. ඔය දරුවෝ දෙන්නව හොරකමින් ගලව ගන්න පුළුවන් නේ. එහෙනම් ලෑස්ති කරගන්නකො. මම එයාට සල්ලි දාන්න. ඔයාලා පොටික කඩලා දාන්න. ඔන්න ඉතින් වෙනද වගේම හරි ලස්සනට ඇය පහන්න. පොටික කඩන්න ඉන්න කීප තරුණයක් උදේ ඉන්න ඇවිල්ලා. එහෙනම් ගස් ටික බලලා ඔයා පොටික කඩලා දාන්නකො. හැබැයි වැඩේ හරියට කරන්න පරිස්සමෙන්. හොඳයි නේද? මම වැඩේ කරන්න. ඔයාලා පොටික කැඩුවට පස්සේ අයියයි නෝනාට අහුලන්නේ. තාත්තයි අයියයි වෙනදට පොල් අහුලනවද? ඔව් අපි දෙන්න පොල් අහුලනවා. කවුද පුතාලට කිව්වේ පොල් අහුලන්න කියලා? අපේ අම්මා. පුවක් සෙල්ලම හරිම නෝදයි නෑනේ. අපේ කපිලయ్య පාරට විසි කරනවා. මම ඒවා මිදුලට දානවා. මගේ පුතා හොඳලන්නේ නේද? එහෙනම් ආයි කවදාවත් කාගේවත් දෙයක් කියන්න තෝගන්න එපා. හරි. අනේ අදිව නාට්‍යය. එනම් දෙන්නේ නේද ගන්න. කරන්න හොඳ වැඩ. සපන් එහෙනම් කියලා තියෙනව නේද? කොහෙද යන්නපා කියලා? දෙන්න බොම්බට. හොඳයි. ආයනමද? ආයනමද? හොඳයි. දුව පහුවිදර. මම කිව්වා දැක්ක නේද? කරපු වැඩේ. මේ වගේ ලස්සන කතාවල් බලන්න අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න.